විහිළු හුරතල් ඒ හුරතලේද නැත්නම් අර ලව් එකේ අන්තිම කාලේදී අර තිබ්බ ඔක්කොම එපා වෙච්චි ඒකද නෑ ඉතින් ඒ චරිතය තමයි ඉතින් අන්න ඒ වගේ ක්‍රිෂ්ණ අර්ජුනට කියන්නේ ඉතින් මේ වගේ මේ ජීවිතය කියලා කියන්නේ මගේ කතාවක් නෙමෙයි මේක නිකන් ඒ අවස්ථාවට ප්‍රතිචාර දක්වන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ওই ප්‍රතිචාරයට මම කියලා මනසක් ගොඩ ගන්න ඕනේ නැහැ. වෙනම නළුවෙක් ඒ නඟපෑමක් තියෙනවා නළුවෙක් නෑ එතන. වෙනම කෙනෙක් නෑනේ ඒ චරිතේ රඟපෑනවා එච්චරයි. ඒ දැන් අම්මා කියලා චරිතේ රඟපාද්දී ඒ චරිතය ඇතුලේ අම්මෙක් නෑනේ. අම්මෙක් නෑ. දැන් ශාරුක් ખાන් ආදරවන්තයාගේ චරිත රඟපාද්දී එතන ශාරුක් ખાන් කියලා කෙනෙක් නෑනේ. ඒ ස්ක්‍රිප්ට් එකේ රංගනේ යන්නේ. ඒ රංගනේ අපිට දකින්නේ ශාරුක් ખાන් රඟපානවා කියලා. හැබැයි රංගපෑමේ ශාරුක් ખાන් කෙනෙක් නෑනේ වෙනම රංගනයක් කරනවා එච්චරයි. ඒ රංගනේ පමණයි. ඉතින් එතකොට දැන් අන්න ඔය විදිහට බලන්න අපේ ජීවිතේ හැරිලා බැලුවාම තේරෙවි අපේ ජීවිතේ හැමදාම වෙලා තියෙන්නේ ඔච්චරයි. හැමදාම ඒ මොහොතට ගැලපෙන ස්ක්‍රිප්ට් එකක් රංගපෑවිලා මේ හැම තැනකම මනස රිංගලා මම මෙහෙම කළා කියලා මොකද්දෝ මන්ද ඉල්ලන් කන පරිප්පුවක් කනවා. ඇදගෙන නා ගන්නවා මනසක් සම්බන්ධ කරලා මේ යන නිකන් රංගනය මේ නාට්‍යය මේ ජීවිතය කියන ටෙලිඩ්‍රාමයකට නම් පුද්ගල කතාවක් සම්බන්ධ කරලා නෑ ඒක ශාරුක් ખાන් ඒක ඒ වෙලාවේ තියෙන රොමෑන්ස් නම් ඒ රොමෑන්ස් කතාව විතරයි එතන තියෙන්නේ. මම රොමෑන්ටික් නෑ. මම රොමෑන්ස් කරේ නම් මං අර අන්තිමට දුෂ්ටය යක්ෂණී වෙන්නේ කොහොමද? මම යක්ෂණී නම් කොහොමද පස්සේ ආයෙ තව අවුරුද්දක විතර ආයෙ රොමෑන්ස් චරිතය රඟපාන්නේ? එහෙම වෙන්නේ නෑ. මේ කොහෙදෝ යන ස්ක්‍රිප්ට් එකකට මේ වෙන රංගනයකට මේ අබ්බැහියකට පුරුද්දකට වෙන රංගනයකට මෙන්න මේක දාන්න නැතුව මේක තමයි ක්‍රිෂ්ණ අර්ජුනට කියන්නේ. ඔයා හිතනවා නම් ඔයා ඔය යුද්ධ කරනවා කියලා. ඔයා මරනවා මිනිස්සු කියලා. එහෙනම් ඉතින් ඔයා ඔය තාම සත්‍ය දන්නේ නැහැ. ඔයා මේ ටෙලිඩ්‍රාම එකක් බලන්න කියලා දන්නේ නැහැ. ඔයාට මේක ඩ්‍රාමා එකක් නෙමෙයි තාම. ඔයා තාම මේක මේ මම ඉන්න ලෝකයක් තියෙන මොකක් හරි මේ නිකන් ඩ්‍රාමා එකක් නෙවෙයි. ඔයාට මේක නිකන් විතර පුද්ගලයෙක් ඉන්න කතාවක්. ඉලූෂන් එකක්. එහෙනම් ඔයා ඒකයි කියන්නේ ක්‍රිෂ්ණ. එහෙනම් ඔයා මෙතන සත්‍ය දන්නේ නැහැ තාම. මේ ඔයාට හිතෙනවා නම් ඔයාට මිනිස්සු මරන්න පුළුවන් කියලා මිනිස්සු නොමර ඉන්න පුළුවන් කියලා එහෙනම් ඔයා දන්නේ මෙතන ඇත්ත. එහෙම ඔයා කියන එකම ඔයාට මේ යුද්ධ කරන රංගනය ඇතුලේ ඔයා කියලා කෙනායි තමයි පනවන්න බැරි. ඉතින් ඔයා කියන එකම පනවන්න බැරි නම් ඔයා කොහොමද මරන්නේ හොඳ කරන්නේ? මේ නිකන් දැන් හිතන්න දැන් ටෙලිඩ්‍රාම එකක් බලද්දි ඒ ටෙලිඩ්‍රාම එකේ කෙනාමනේ නැත්තේ. දැන් අපි ටෙලිඩ්‍රාම එකක් බලද්දි එතන ආදරවන්තියට රංගනයක් මිසක් ආදරවන්තියක් එතන නැහැනේ. ඒ රංගනයක් කියන්නේ එච්චරයි. දැන් අපිට ටීවී එක බලද්දි ඒක ඇතුලේ කවුරුත් රංගපෑමක් කරනවා මිසක් රංගපාන්නෙක් හොයාගන්න බෑනේ. දැන් හිතන්නකො දැන් මම මේ ඔබත් එක ඊට පස්සේ ඒක ඔලුවට දාලා දෙනවා. දැන් 11:00 වෙලාව ඒ වෙලාවට නවත්තන්න ඕන කියලා ඒ වෙලාවට නවත්තනවා ඉතින්. ඒ දාලා දෙන ස්ක්‍රිප්ට් එක යනවා 11:00 දාන වෙලාව දැන් ඒ වෙලාවට නවත්තන්න ඕනේ. හරි දැන් ඇත්තටම 11:00 වෙලාව. තව විනාඩි දෙකයි තියෙන්නේ. දැන් හරි. ඉතින් ඒක නැවතෙනවා ඉතින් ඊට පස්සේ.